මම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් කැලුම් අමරසිංහ. ඇත්තටම මේ දවස්වල සමාජ මාධ්‍ය ඇතුලේ ආందోලනාත්මක සිද්ධියක් කතා කරනවා. ඒක තමයි හෙරොයින් සමග අත්අඩංගුවට ගත්ත චීවරධාරියෙක් ගැන කතාවක් ගියා. ඒ නිවුස් එක මම හිතන්නේ ගොඩාක් තැන්වල පළ වෙලා තිබ්බා. ඒ චීවරධාරියාත් සමග එකට සිටින ගලිගමුවේ ඥානදීප කියන නායක හාමුදුරුවෝ ගැන විශේෂ කතා ගොඩක් සමාජ මාධ්‍ය ඇතුලේ හැමතැනම පළ වෙනවා. ඒ විශේෂ කතා අතරේ කාන්තා සම්බන්ධකම් ඕස්ට්‍රේලියාවේ තියෙන කෝටිපති ගෙවල් ගැන ඊළඟට බිලියන පතියෙක් ගැන තමයි මේ කතාව තියෙන්නේ. ඒ කියන්නේ යා ක්‍රිප්ටෝ කරන්සි වලින් බිස්නස් කරයි කියන කතා මේවා එකක්වත් ඔප්පු කරලාද නැද්ද මේවා සත්‍ය තොරතුරු කියලා අපි දන්නේ නැහැ. නමුත් විශාල දනස්කම් දෙකට උරුමකම් කියනවා. එක්කෝ ලංකාවේ බෞද්ධ මිනිස්සුන්ගේ බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්බන ප්‍රීතිය නේද කොල්ල කාලා මේ විදිහට ස්විම් පූල් වල නාන ඒ කියන්නේ පිහිනුම් තටාකවල මේගොල්ලෝ නාන පොට් ඡායාරූප මේ ඔක්කොම සමාජ මාධ්‍ය ඇතුළේ යනවා. ඉතින් මේක ගැන පරීක්ෂණයක් කරන්න එපයි. මේ හම්බ කරගත්ත ධනය මං හිතන්නේ ඔය පහුගිය දවස්වල වත්කම් බැරකම් ප්‍රකාශයෙන් හෙළිවෙච්ච දේශපාලඥයින්ගේ ධනය වගේ එක 10 ගුණයක ධනයක් ගැන තමයි මේ සාකච්ඡාව යන්නේ. ඒතකොට එවැනි ධනයක් සහිත චීවරධාරියෙක් සිටිනවා නම් එක්කෝ අපේ අය පින් කැටවලට නැත්නම් බෞද්ධ ජනතාව ආධාර හැටියට ලබා දීපු සල්ලි වෙන්න පුළුවන්ද බැයිද නැත්නම් මොනවාද කරන ව්‍යාපාර කරන්න බුද්ධ ශාසනයේ මූලධාර්මික අයිතියක් තියනවද එවැනි විශාල ව්‍යාපාර පවත්වාගෙන යන්න කෝටිපති නිවාස මිලදී ගන්න ඕස්ට්‍රේලියාවේ අයිතියක් තියනවද මේවා ගැන ඇත්ත පරීක්ෂණයක් මහ ජනතාව විදිහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒකට තමයි අද ඇවිල්ලා ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරේ මම මගේ නමින්ම. මොකද හේතුව මේ වගේ දේවල් ගැන සමහර විට කතා නොකර ඉඳලා පව් පිරෙයි නේද? සිවුරට ගරු කරන්න ඕනේ, චීවරයට ගරු කරන්න ඕනේ කියලා කතා නොකර ඉබීමෙන් අන්තිමට මොකද වුනේ? කෝටිපති මද්ද්‍රව්‍ය ජාවාරම් කරන භික්ෂූන් පවා ලංකාවේ බිහි වුණා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේත් විචිත්‍ර ධර්ම කතිකේ. එතකොට මේ විචිත්‍ර ධර්ම කතිකයෝ තමයි නේද චීවරයට මුවා වෙලා ලංකාවේ බෞද්ධ ජනතාවගේ භක්තිය මං කොල්ල කන්නේ. ඒකින්ද මේ බෞද්ධ ජනතාවගේ ඇත්ත බුද්ධාලම්බන ප්‍රීතිය ඇත්ත භක්තිය මේ විදිහට කෝටිපති ජාවාරම්කාරයින්ට කොල්ල කන්න දෙන්න බෑ කියන අදහස තමයි මම මේ වෙලාවේ මාධ්‍යයට අවධාරණය කළා කියන්නේ. විමර්ශනයක් කරන්න මේ සියලු බැංකු ගිණුම් තියනවනේ නීත්‍යානුකූලව හොයන්න පුළුවන්. මං හිතන්නේ උන්වහන්සේ ඉන්නේ දැන් ඕස්ට්‍රේලියාවේ කියලා කියනවා. ඒතර ඕස්ට්‍රේලියාවේ ගෙවල් දොරවල් තියෙනවා කියන කෝටිපති ගෙවල් දොරවල්. සමහර කාන්තා සම්බන්ධකම් කාන්තාවන්ගේ නම් කියවෙනවා. ඒ අයගේ නම් වලට අරන් දාලා පිනවයි කියනවා. ඒ ගෙවල් වල ගිහලා කියනවා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ගියාම. ඉතින් මේවා ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. මොකද අපිට දැනගන්න ක්‍රමයක් නැහැ නැත්ත. නමුත් බුකිය පුරා මේවා සැරිසරනවා. මේ වගේ ඇත්ත නැත්ත දැනගන්න අපිට සාධාරණ අයිතියක් තියෙනවා මහ ජනතාව ලෙස නේද? සමාජ මාධ්‍ය සැරිසරන මිනිස්සු හැටියට ඕනම කෙනෙක්ට දැනගන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය වෙනුවෙන් තමයි මේ පැමිණිල්ල දැම්මේ.